බය වෙන්න එපා. මේක ඔයාගේ ගේ කියලා හිතා ගන්නකො. ඔයා මං ඉස්කෝලේ අරින්නම් හරි. ඔයා මේ ගෙදර අපේ දරුවෙක් වගේ ඉන්න ඕන. හොඳේ? හොඳ පුතා වගේ හරි. හොඳ පුතා. අම්මා! අම්මා! කොහොමද මගේ ඇටැඳුම් ටික? සිරිල්ගෙන් අහන්න. ඌ තමයි දන්නේ. සිරිල්! 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 කොයකෝ මේ බූරුවා? අනහෙන්න මුගේ කන නැහැ වගේ ඉන්න හැටි. සිරිල්! උඹේ කන ඇහෙන්නේ නැද්ද මිනිහෝ මම කහකනවා? හා? කොයකෝ මගේ යට ඇඳුම් ටික? මට ඇහුන්නේ නැහැ ලොකු බේබි. එතකොට ඇහුන්නේ නැතේ කාරි. තෝ මගේ දැන් ඇඳුම් ටික ඊයේ හේතුව නේද? හා? කො මගේ යට ඇඳුම් ටික? ඒව ටික මං ඊයේ හේතුව ලොකු බේබි. ඉතින් කොයකෝ ය ටික? උඹ ඊයේ ඒව ටික ගෙට ගත්තද? මට අමතක වුණා ලොකු බේබි. යකෝ දැන් ඊයේ රෑ වැස්සනේ. හා? තෝ දැන් ඊයේ රෑ ඒව ටික ගත්තේ නැහැ. අමතක වුණා ලොකු බේබි. යමන් ඒ ටික ගන්න. අනේ යමන් තෝ යම් දෙනා ලොකු බේබි. රිදෙනවා. යකෝ අර බලපන්. අර වතුර බේරන. මම දැන් අඳගෙන යන්නේ තොගේවද කියපන්. අනේ ලොකු බේබි. ඈ? මට අමතක වුණානේ. අනේ ලොකු බේබි. තෝ යකෝ. අඳගෙන යන්නේ. අනේ බලමු. කියපන් යකෝ. තොගේවද යකෝ මම අඳගෙන යන්නේ දැන්. අනේ ලොකු බේබි. අනේ ලොකු බේබි. ඌරුවා. ලොකු පුතා අපි ගිහිල්ලා එන්න. අම්මා ඔන්න මාත්තනෝ. එන්න. තාත්තේ අපි චුට්ටක් හෙලෙට ගිහිල්ලා එන්න. පොඩි කොල්ලා ඉන්නවනේ. මොනවද ඕනොත් ඉල්ලගන්න. සිරිල් ඇයි ලොකු මහත්තයා? ඔය බේබිලා ගියා නේද? නෝනයි. ඔව් ලොකු මහත්තයා. හරි. ඔය දොර වහලා වරෙන් මෙහාට. මොකද මේ ඇඟිලි කරලා තියෙන්නේ? බලන්න. හරි කමක් නැහැ. මේ මගේ මේ කකුල් දෙන්න ගන්න. මේ පොඩ්ඩක් මේක මසාජ් කරලා. ලොකු දැන් මගේ මේ ඔළුවත් රිදෙනවා ටිකක්. මගේ ඔළුවත් පොඩ්ඩක් මසාජ් කරලා තියා. ලොකු අන්න ගිහින් බලපන් සිරිල්. මේ නෝනා. නෝනා ගෙදර නෑනේ. ඇයි රෝසි කොහෙද ගියේ? දන්නේ නෝනා. ලොකු බේබි, ලොකු මහත්තයයි, ලොකු නෝනයි දෙන්න කොහෙද ගියා? ඉතින් කවුද ගෙදර ඉන්නේ? මායි ලොකු මහත්තයයි, ලොකු නෝනයි විතරයි. බලාගෙන මේ සෙරින් බලාගෙන නාගයාගේ මොන්නේ නාගයයි නාගිටි හරි අම්මු දෙන්නේ බලාගෙන උඩ මහා අතනකට ඌ මහා කුකුලේ ළමයා ඔය ළමයා පරිස්සම් වෙලා ඉන්න. හරි නෝනා. මම යනවා යන්න.
දන්නේ නෝනා. මායි ලොකුම ලොකු මහත්තයයි ලොකුම ලොකු නෝනයි විතරයි ගෙදර ඉන්නේ. ඇයි කොහේ ගියාද? දන්නේ මමයි ලොකුම ලොකු මහත්තයයි ලොකු නෝනයි විතරයි ගෙදර ඉන්නේ. ආයෙත් එක්ක තමයි. Ready? Action. අන්න ගිහින් බලපන්. ඔයා බය වෙන්න එපා. මේක ඔයාගේ ගේ කියලා හිතා ගන්නකෝ. ඔයා මං ඉස්කෝලේ අරින්නම් හරි. ඔයා මේ ගෙදර අපේ දරුවෙක් වගේ ඉන්න ඕන. හොඳේ? හොඳ පුතා වගේ හරි. ලොකු පුතා අපි ගිහිල්ලා එන්න. අම්මා ඔන්න මාත්තනවා. එන්න.